හෙලෝ අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ WhatsApp එක Wi-Fi ඔන්න එකේ තිබ්බත් data ඔන්න එකේ තිබ්බත් message එන්නේ නැති විදිහක් ගැන. ඒ කියන්නේ ඒක enable වෙලා තියෙන එක අපි disable කරන විදිහක් ගැන මම අද ඔයාලට කියලා දෙන්නේ. කියන්නේ ඔයාලගේ wife හම්බෙන්න ex wife හම්බෙන්න ගියත් girlfriend හම්බෙන්න ගියත් boyfriend හම්බෙන්න ගියත් ඔයාගේ data Wi-Fi කොච්චර ඔන්න එකේ තිබුණත් ඔයාලට message calls එන්නේ නැහැ. ඉතින් කවුරු හරි වැළුවා නම් ඔයාගේ WhatsApp එක ඔයාලට කිසිම recently කිසිම message එකක් කිසිම call එකක් ඇවිල්ලා නැහැ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ මේක කරන්නේ කොහොමද කියන එක. සමහරක් විට මේක දන්න අයත් ඉන්න පුළුවන්. හැබැයි නොදන්න අය ඊටත් වඩා ඉන්න පුළුවන්. ඒක නිසා මම ඔයාලට කියලා දෙන මුලින්ම ඔයාලා යන්නේ ඔයාලගේ WhatsApp එකට. ඒ WhatsApp එක business එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක normal WhatsApp එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලගේ WhatsApp එකට කියලා setting එකට ගියාට පස්සේ ඒ setting එකේ තියෙනවා storage and data කියලා එකක්. මෙන්න මේ පල්ලමේ තියෙන රවුමක් එක තියෙන්නේ. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ඒක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා 1 2 3. ඒ කියන්නේ manage storage network ඊට පස්සේ useless කියන එකට පස්සේ proxy කියලා එකක්. මෙන්න මේ proxy කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මගේ නම් මෙතන නම්බර එකක් තියෙනවා. ඔයාලගේ මෙතන නම්බර එකක් නැහැ. ඒකට ඔයාලගේ මෙතන නම්බර එකක් නැති වුණාම ඔයාලගේ දැන් මෙතන හිස් නේ තියෙන්නේ. ඔයාලා කරන්න ඕන මෙන්න මෙතනට 1.1.1.1 ඔතන පේනවද නේද? ඒ කියන්නේ අපි 1 එකේ ඒ කියන්නේ එකේව 4ක් සහ මට මෙතන ඩොට් එකක් කියන්න අමතකුණා සමා වෙන්න. එක ඩොට් එකක් එනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති 1.1 ඒ කියන්නේ එකේව 4ක් මැදට ඩොට් වෙන විදිහට දාලා එකපාරක් මෙන්න මේ හරි කියන එක ප්‍රෙස් කරලා බැක් යන්න. හරිද? එතකොට බැක් ගියාට මෙන්න මෙහෙම පෙන්නන්නේ. එතකොට දැන් ඔයාලගේ මේ ටික් එක මෙතන ඔන් වෙලා තියෙන ඔන්න ඔය විදියට. මේ ටික් එක ඔන් වෙලා තියෙද්දි ඔයාලට WhatsApp එකෙන් කවුරු මැසේජ් කරත් කවුරු කෝල් කරත් data නෙමෙයි Wi-Fi ඔන් එකේ තිබ්බත් ඔයාලට calls එන්නේ නැහැ. එතකොට ඔයාලට ඊට පස්සේ කරනවා ඒක මේ WhatsApp එක ඔන් කරගන්න ඔයාලා මෙන්න මෙතනින් use box එක කියන එකේ මේ setting එක off කරන්න. ඊට පස්සේ ඔයාලට දිගින් දිගටම මැසේජ් එනවා. එතකොට ඔයගොල්ලෝ එකපාරක් මෙතනට කෝඩ් එක දැම්මට පස්සේ ආයි කෝඩ් දාන්න ඕනේ නැහැ. මෙතනට ගිහලා මේක ඔන් කරා නම් ඊට පස්සේ දිගට මේක තියෙන්නේ ඔෆ් වෙලා. ආයෙ මෙතනට ගියා මේක ඔෆ් කරා. එහෙනම් හැමෝගෙම ඉල්ලනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෆලෝ බටන් එකක් ඔබාගෙනම හෙල්ප් එකක් දීගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.